බොල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්. බුළු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපයට මෙවර පාත්‍ර වන්නේ ප්‍රවීණ ලේඛක ජයසිරි අලවත්තලියෝ වච්චා වච්ච නවකතාවයි. වච්චා වච්ච විමසුමට සාහිත්‍යවේදීන් වෙන කේ.කේ. සමන් කුමාර සහ අනුරාධා නිල්මිණි බුළු ගහ යටට සම්බන්ධ වෙති. අහිංසනා සිය ලිය කියවිලි හා ඇඳුම් බෑගය තල්ලු කරගෙන ගුවන් පර්යන්තයට ඇතුළු වෙයි. කඳුළු පිරි දෙකපොලින් යුතුව ඈ අම්මා හා තාත්තා නොපෙනී යනතෙක් අතවනයි. කුඩා ඡායාවක්ව ඒ දෙදෙනා නොපෙනී යයි. ඈ නැවත පිටවීමේ දොරටුව වෙත වේගයෙන් යයි. බෑග්වල බරටත් වඩා ඇගේ සිත බරය. දිවසත් ඇයි පැමිණෙන තුරු බලා සිටී. ඔහු කඩිනමින් බෑග් කිහිපේ කාරයේ ඩිකියට දමයි. අනතුරුව ඔහු අහිංසා කාර්යයට නංවා ගත්තේ වටපිට බලමිනි. කාර්ය වේගයෙන් සැතපුම් කිහිපයක් ධාවනය වෙයි. අනතුරුව අතරමඟ ඔහු කාර්ය නවතයි. මද වේලාවක් ගත වේ. මුහුණ පුරා රැවුල වවාගත් පුද්ගලයෙක් කාර්යයේ පසුපස දොර හැරගෙන විත් අහිංසනා අසල හිඳගනී. ඇය අතිශය කලබලයටත් බියටත් පත්වෙයි. ඇය එවැන්නෙක් මීට පෙර දැක නැත. එහෙත් ක්ෂණයකින් ඈසිය ආත්මීය ස්පර්ශය හඳුනාගනී. එතැන් පටන් ඈ ජීවන ගමනේ අටලෝ දහමටම මුහුණ දීමේ මාවතට ප්‍රවිෂ්ඨ වෙයි. අහිංසනා ගැන කල්පනා කරමින් මම බුළු ගහ දෙස බැලීමි. බුළු ගහේ කොළ මේ දිනවල ලා කොළ පැහැතිය. ඒවා තවමත් දළුය. තව දින කිහිපයකින් ඒ දළු මෝරනු ඇත. හිරුගේ අවසන් රැස් දහර ඒ ලා කොළ පැහැතිපත් මත පතිත වී තිබේ. බලය, වසඟය, ආකර්ෂණය හා ආදරය වරින් වර කැළතේ. සචින්තනා සහ ප්‍රතිෂ්ඨ යන ප්‍රධාන චරිත දිත්වේ සමීපත්වය ලිංගිකත්වය කරා විහිදෙයි. කතුවරයා එය ගොඩනගන්නේ ආදරය පමණක යන අරුතෙන් නොවේ. එහි අවශ්‍යතාව හා උවමනාව යන්නටද යම්කිසි ස්ථානයක් හිමි වෙයි. එහෙත් කතුවරයා ස්වකීය ආද්‍යාශයේ පවතින සීමා සහ බලෙන් පෘථූල වීමේ සීමා අතර දෝලනය වේ. එබැවින් වච්චා වච්ච මානුෂීය සම්බන්ධතාවල ගැඹුරු පත්ල ස්පර්ශ කරන්නට උත්සාහ කළත් කතුවරයාගේ සීමා ඊට බලපෑම් කරයි. කෘතියේ ගැටුම කතුවරයා ගොඩනගන්නේ ආදරය හා සදාචාරය අතර පවත්නා සදාතනික ආසියාතික ගැටුම මතිනි. වච්චා වච්ච ජයසිරි අලවත්තගේ නවතම නිමැවුමයි. එහි අහිංසනා, අමෝද්‍ය සහ සචින්තනී ප්‍රතිෂ්ඨ මූලික කරගත් මිත්‍රත්වයත් ලිංගිකත්වයත් එකට එක් කරන නවකතාවයි. ස්වකීය අරමුණ ගැන ලේඛක ජයසිරි පළ කළේ මෙවැනි අදහසකි. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පාඨකයට අලුත් දෙයක් දෙන්න. අලුත් දෙයක් කියන්නේ වෙනස්ම විදිහේ දෙයක් දෙන්න. එතනදී මම මෙතෙක් කල් ගත්ත උත්සාහ වගේම මේ උත්සාහය සාර්ථක ඇති කියලා මම විශ්වාස කරනවා. අනෙක් පැත්තෙන් මගේ බලාපොරොත්තුවක් තිබුණා සහ තියෙනවා ස්ත්‍රිය පිළිබඳව සමාජයේ තියෙන විවිධ ආකල්ප පුරවහරින්න. එතනදී මම ඒකට මගේ තිත්මල් ප්‍රබන්ධයත් උපයෝගී කරගත්තා. මතගනා ප්‍රබන්ධයත් උපයෝගී කරගත්තා. ඒ උපයෝගී කර ගැනීමේ තවත් වර්ධනයක් විදියට තමයි මම වච්චා වච්චයකට සරල තේමාවක් කරහා ගැඹුරු අර්ථයක් සපයන්න උත්සාහ කරේ. මගේ උත්සාහය මොනතරම් දුරට සාර්ථකද අසාර්ථකද කියන එක තේරුම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මේ ප්‍රකාශ කරන්න ඕනේ පාඨක ප්‍රජාව. මම කළේ සමාජයේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර කිසියම් බෙදුම් රේඛාවක් ගහලා තියෙනවා නම් ඔවුන්ගේ මිත්‍රත්වයට, හිතවත්කමට සහ වෙනත් මානුෂීය පාර්ශව වෙත තියෙන ඒ බෙදුම් රේඛාව මකා දැමීම.
එතනදී ස්ත්‍රිය සහ පුරුෂයා අතර ලිංගික සබඳතාවට ඔවුන් කෙතරම් සුදුසුද යන්න සමාජයේ තියෙන ආකල්පය උගුරවා හරින්න මම උත්සාහ කරා. ඒක නිශ්චය කරන්න ඕනේ පාඨකයා මම මගේ වැඩේ කරා. වච්චා වච්ච නවකතාවේ කතුවරයා අපූර්ව ප්‍රයෝගයක් කරයි. ඔහු පාත්‍රගත චරිත පමණක් නොව පාඨකයාද රවටයි. ඒ ඔහුගේ චරිත ගොඩනැගීමේ විධික්‍රමයයි. ඒ ආඛ්‍යාන රටාව වච්චා වච්චවලට පමණක් සීමා වූවක් නොවේ. තිත්මල් අක්දහර වැනි ජයසිරිගේ අනෙක් නවකතාවලද දක්නට ලැබෙන්නකි. ප්‍රවීණ ලේඛකයෙකු හා විචාරකයෙකු වන කේ.කේ. සමන් කුමාර මේ ආඛ්‍යාන ප්‍රයෝගය ගැන ස්වකීය අවධානය යොමු කරයි. මේ ඔහුගේ කියවීමයි. ජයසිරි අලවත්තගේ වච්චා වච්ච ඉතාමත් අපූර්ව විදිහට අද්භූත රසය ජනනය කරන, ඒ වගේම විශ්මයෙන් අපව තුෂ්ණිම්භූත කරවන නිර්මාණයක්. ඉතාමත් ප්‍රහෙලිකාමය විදිහට අපව ඔහු වංගගිරියක අතරමං කරනවා. කාලය අතීතයට අනාගතයට වගේම වර්තමානය තුළත් අවසන්දි කරමින් එකිනෙකට ඡේදනය කරමින් ඔහු කාල යාත්‍රිකයෙක් වගේ ඉතාම අපූර්වට තමන්ගේ ආඛ්‍යානය ගොඩනගා ගන්නවා. පාඨකයාත් නොදන්න, චරිතත් නොදන්න රහස්, ඒ වගේම ඔවුන්ගේ ඉරණම එක්ක ඔහු අපූර්වට ලෙල්ලම් කරනවා. රහස් පරීක්ෂකෙක් වගේ, නැතිනම් මනෝ විශ්ලේෂකෙක් වගේ. පොදු ජන සාහිත්‍ය නැතිනම් පොදු පාඨකයාට සැහැල්ලු කියවීමේ සාහිත්‍ය තුල ඉතාම ඕලාරික තත්ත්වයට පත්වෙලා ඉන්න රසික විඤ්ඤාණයට, රසවින්දනයට ජයසිරි මේ කරන ලෙල්ලම් කිරීම, ඒ වගේම ඔහුගේ මේ ප්‍රහෙලිකාමය ගැට ගැසීම් තුළින් අපූර්ව රසයක් ජනනය වෙනවා. වගේම පාඨකයාගේ සහභාගිත්වය, ඔවුනගේ නිර්මාණශීලීත්වය තවත් ආකාරයකින් එම කෘතිය අපේක්ෂා කරනවා. සම්මත රහස් පරීක්ෂක හා ජනප්‍රියවාදී ආකෘතිය ඔහු තමන්ගේ ආඛ්‍යානය ගොඩනගා ගැනීමට ඉතාම අපූර්ව ආකාරයට යොදා ගන්නවා. ඩී.එච්. ලෝරන්ස් කියන්නේ සදාචාරය යනු මානවයාගේ නිදහස සීමා කරන රළු තාප්පයක් බවයි. එය පෙරලා දැමිය යුතු, පුපුරවා දැමිය යුතු දෙයකි. මිනිසාගේ ලිංගිකත්වයට නිදහසේ ගලා යෑමට ඉඩ දිය යුතු බව ලෝරන්ස්ගේ අදහසයි. සදාචාර අධ්‍යයනයේදී ප්‍රතික්ෂේප කරනු ලබන මේ මතවාදය ජයසිරි ස්වකීය සියලු නවකතාවලදී ගුරුකොට ගන්නට උත්සාහ ගනී. තිත්මල් ඊට එක් උදාහරණයකි. එකී ප්‍රවේශය පිළිබඳ ලේඛිකාවක හා කිවිඳියක වන අනුරාධා නිල්මිනී කරන විග්‍රහය මෙපරිදිය. ක්‍රිෂ්ණමූර්ති එක තැනකදී කියනවා ආලෝකයේ සෞන්දර්යය ආදරය බඳුය කියලා. එක කිසිම වෙලාවක වචනයකට ගත නොහැකි, ස්පර්ශ කළ නොහැකි යමක්ය කියලා. නමුත් ඒ හැම තැනකම හැම මොහොතකම පවතින බව. මිනිස් බන්ධුතා ඇතිවීමේ පැවතීමේ গুপ্ত රහස ඒ ආලෝකයේ ස්පර්ශයෙන් පිටත පවතින ආදරය වගේ කියලයි මට හිතෙන්නේ. ජයසිරි අලවත්ත ප්‍රබන්ධකරුවාගේ නවතම ප්‍රබන්ධය වන වච්චා වච්ච අප මනස තුල චිත්‍රණය කරන්නේ ඒ එක පැහැර අල්ලා බදා ගත නොහැකි සෞම්‍ය මිනිස් බැඳීමක කතාවස්තුවයි. ජයසිරිගේ තිත්මල් නවකතාවේ සිටම දැනී නොදැනීමෙන් ඔහුගේ සියලු ප්‍රබන්ධ හරහා මේ මනෝමූලික හැඟුම් නිරාවරණයට වැඩි ඉඩක් වෙන් කරනවා කියන එකයි මට හිතෙන්නේ. මොකද ඒ නිසාම ඔහුගේ ප්‍රබන්ධ ඇතුළු මිනිස් කුහරයට යම් සියුම් ආලෝක ධාරාවක් විහිදුවමින් පාඨකයාව ඔහුගේ ග්‍රහණයට නතු කරගන්නවා. මේක ඇත්තටම මම දන්නේ ජයසිරි හිතාමතා කරනවාද කියලා. නමුත් ඒක එහෙම වෙන බව අපිට ඒ කියන්නේ ඔහුගේ කෘති ක්‍රමානුකූලව කියවනකොට තේරෙනවා. ඒ කියන්නේ එක පෙළට එකින් එකට මේ තනි කෘතියකින් පමණක් නෙවෙයි මම මේ ගැන කියන්නේ. අනිත් එක අර සරල එදිනෙදා සිදුවීම් මතින් දිගහැරෙන
වජ්ජාවජ්‍ය ප්‍රබන්ධය තුලත් අපිට හමු වෙන්නේ මිනිස් මනසේ රූපාවතරණය. සාදුමත් හදවතක උනත් වහා සැනින් නැතිවිය හැකි බන්දුමය කැපුම් රේඛාව. දැන් මේක විස්තර කරන්න ඒ කියන්නේ මිනිස් මනසේ සංකීර්ණත්වය මිනිස් මනසේ මේයි කියලා අපිට එරික් ෆ්‍රොම්ගේ එහෙම නැත්නම් ෆ්‍රොයිඩ්ගේ එහෙම විශාල ඒ කියන්නේ අපිට මේ මනෝ මූලික විද්‍යාවේ මනෝවිද්‍යාවෙන් මේක ගැන කතා කරන බොහෝ අය එතනින් ඒ දිගට ඉදිරියේ මේ නූතනයේ දක්වා ඉන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන්නේ අපිට මිනිස් මනස සම්බන්ධයෙන් තවමත් අවසන් පූර්ණ විනිශ්චයකට අපි කාටවත් එන්න බැරි වෙලා තියෙනවා මේ නූතන ලෝකේ ඉන්න ඒ ප්‍රඥයින්ට පවා. ඉතින් කොහොම වුණත් අර මම මුලින් කිව්වා වගේ අර සාදුමත් හදවතක උනත් ඇති වෙන්න පුළුවන් අර බන්දුමය කැපුම් රේඛාව ගැන කතා කරනකොට වජ්ජාවජ්‍ය තුලේ මම හිතන්නේ ඒවා නාමකරණයට හෝ විනිශ්චයට ඉක්මන් නොවි කෘතිය වටකොට ප්‍රබන්ධකරුවා වියන දැලෙහි දෘෂ්ටිමය රේඛාව හඳුනා ගැනීම තමයි පුහුණු පාඨකයෙක් විදිහට කවුරු හෝ ඒ කෘතිය කියවන කෙනෙක් කරන්න ඕනේ හොඳම දේ සහ ඒකෙන් තමයි ඔහුට ලැබෙන ලොකුම වටිනා තිලිනය ඒක හඳුනා ගැනීම කියලයි මම විශ්වාස කරන්නේ. වච්චා වච්ච යනු වැරදිද නිවැරදිද යන්නයි. එහෙත් වැරදිද නිවැරදිද යන්න ඉරක් ගසා වෙන් කළ නොහැක්කකි. එය තීරණය කරන්නේ එකී ක්‍රියාව පිහිටුවන සන්දර්භය විසිනි. එබැවින් උපදේශාත්මක ස්වරූපයෙන් වච්චාවච්ච ලියවීම ගැන බුලුගහ යට සිට විමසුමේ යෙදෙද්දී ඇත්තේ විවේචනයකි. බුලුගහේ කඳ මත වසා සිටින ගිරවුන්ගේ කරච්චලය එන්නම ഘോഷාකාරීය. උන්ට නිහඬ බව ගැන වගේ වගක් නැත. කොහොමත් ഘോഷා කරන්නන්ට නිහඬ බව තේරෙන්නේ නැත. බුලුගහේ ප්‍රතාපවත් නිසල බව ඒ ഘോഷාවෙන් සසල නොවීම පමණක් ප්‍රමාණවත්ය. බොහෝ සද්ද නගන්නෝ ක්‍රියාවෙහිදී එතරම් සාර්ථක නොවෙති. ගැඹුරු නිසල බව බාහිර කෑගැසීම් හෝ කලබලවලින් නැති කළ නොහැකි බව වච්චාවච්ච පොත අතැතිව මම කල්පනා කරමි. බුලුගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්.